ඔයාලා කොහොමද දන්නේ නැහැ. හැබැයි මේ වගේ මෙනියුස් අපේ ගෙදර නම් හරි කැමති කෑම. ඉතින් ඉඳහිට මේ වගේ එකක් හම්බුනහම හරි උනන්දුවෙන් උයනවා. මෙන්න මේ වගේ හොඳට පැවුන දෙල් ගෙඩියක් හම්බුණා. ඉතින් මං උයන්න ගන්නකොටත් ටිකක් පරක් වෙලා 11ට විතර ඇති. 11 මාට විතර වගේ. මං දෙල් උයලා මොනවා හරි එකක් හදලා කනවා කියලා හිතුවට ආයි මට හිතුණා දෙල් එකේ ගොඩාක් තියෙන නිසා මේ ආවට ඉන්නවා ගොඩක් ඔය පාර්ට් ටයිම් එහෙම කරන අය. ඉතින් ඒගොල්ලන්ට ලංකාවේ එළවලු එහෙම කන්න ලැබෙනවා අඩුයි. මෙහි ඉතින් කැරට් බීට් බෝංචි වගේ දේවල් කිලෝ 1 2ට 3ට තියෙනකොට ලංකාවේ එළවලු කිලෝ එකක් 25ක් විතර වගේ වෙනවා. ඉතින් ගොඩක් වෙලාවට කැරට් බීට් කනවා ඇරෙන්න ඒ වගේ දේවල් කනවා අඩුයි. ඉතින් මං හිතුවා මේක ටිකක් තියෙනවා වැඩිපුර දැක්කහම ඒගොල්ලන්ටත් බත් එකක් දෙනවා කියලා. ඉතින් දෙල් එක වැඩිපුර තිබුණාට ඉතින් අනිත්වා මාළු එහෙම ටිකයි තිබුණේ. ඒ වුණාට මං ඉතින් ඇති වෙන්න හදලා කොහොම හරි කෑම එකක් දෙන්න කියලා දැස්ස කරපු හැටි තමයි තියෙන්නේ. මෙතන හාල් මැස්සුවක එහෙම හදන විදිය ටිකක් වෙනස්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් හැමදාම හදන එක විදිහ නැතුව වෙනස් විදිහකට හදා ගන්න. මම ඉස්සෙල්ලාම දෙල් ටික කපලා සෝදලා අරගෙන මේක තම්බ ගන්න හදන්නේ ප්‍රෙෂර් කුකර් එකට වතුර ටිකක් දාලා. මම හිතුවා අද දෙල් එක ගොඩක් වෙලාවට මම දෙල් කහ පාටට හදන්නේ. අද දෙල් එක පොඩ්ඩක් ඔරෙන්ජ් කලර් එකට වගේ හදනවා කියලා හිතලා ඒ විදිය තමයි ලෑස්ති කරේ. දෙල් එකේ ප්‍රමාණයෙන් භාගයකට විතර වගේ වතුර දාගෙන ප්‍රෙෂර් කුක් කරන නිසා 9 මිරිස් දෙකක් විතරත් වගේ දැම්මා. මේක ඉතින් ටිකක් ෆ්‍රිජ් එකේ තිබිලා දැන් සැර අඩුයි. ඒක නිසා දෙකක් දාගත්තා කියලා ලොකුවට සැරක් එන්නේ නැහැ. එතකොට කරපිංචා රම්පේ ටිකක් කරපිංචා දැම්මේ නැහැ. ඒක ටෙම්පරාදුවට දැම්මේ. ඊට පස්සේ ලුණු කහ ටිකක් කුළු හාල් ටිකක් ඒ වගේම කුරුඳු කුඩු ටිකක් දාලා මේක මං විසිල් 3ක් ප්‍රෙෂර් කුක් කරගත්තා. දෙල් ටික තැම්බෙන්න. තැම්බිලා ඉවර වෙනකොට සාමාන්‍යයෙන් මේ වතුර ටික හින්දෙනවා. වැඩිම ගින්දරේ විසිල් 3ක් තැම්බ ගත්තාම හොඳට තැම්බිලා ආවා. හොඳට පිටි තියෙන පැහුණු දෙල් ගෙඩියක්. ඒක නිසා ලොකු වෙලාවක් ගියේ නෑ. ඉතින් ඒක ඉස්සලාම තම්බ ගත්තා මං. අනිත් දේවල් කෝකටත් කලින් මොකද මං ආසම කෑමක් දෙල් කියන්නේ. ඉතින් ඒක ඉස්සලා හදලා ඔක්කොටම කලින් ඒකේ රස බලලා එහෙම තමයි මං අනිත් ඒවා හදන්න පටන් ගත්තේ. මම ලුණු කරපිංචායව මේවා ටිකක් කපලා තියාගත්තා. මෙන්න මේ වගේ අනිත් හදන දේවල් වලට දෙල් ටික තැම්බිලා වතුර ටික හිඳිලා තියෙන වාට පේනවා. හොඳට දෙල් එක පිටි වෙන්න තැම්බිලා දැන් මේක ටෙම්පරාදු දාගමු. තෙල් ටිකක් රත් කරලා ඒකට මම ඉස්සලාම අබ උළු හාල් ටිකක් දාලා අබ ටික හොඳට පුපුරව ගන්නවා. තෙල් බොහොම පොඩ්ඩක් දාගත්තේ ගොඩක් නෙමෙයි. මොකද අද මෙනියු එකේ සාමාන්‍යයෙන් අනිත් දවසට තෙල් නොකාම හිටියට අද තෙල් දාන ඒවා 3ක්ම තියෙනවා. ඉතින් තෙල් වැඩි වෙන නිසා හැම එකටම තෙල් පොඩ දාගෙන අබ ටික පිපිරුවට පස්සේ රම්පේ කරපිංචා ටිකක් දාගන්නවා. ඊට පස්සේ රතු ලුණු ගොඩාක් දාගන්නවා. සුදු ලුණු බික් දෙකක් එක්ක රතු ලුණු මම ටෙම්පරාදු වලට එහෙම රතු ලුණු දාන්න කැමති රස වෙනස් නිසා ඒ ටික දාගෙන ටිකක් රතු ලුණු ටික පාට වෙනස් වෙන බැදුනට පස්සේ මේකේ තෙල් එකට මම දාගන්නවා. මිරිස් කුඩු ටිකක් මං කියවනේ මම මේක හදන්නේ ඔරෙන්ජ් කලර් එකට වගේ කියලා. මිරිස් කුඩු ටික තෙල් එකට දාලා හැබැයි මිරිස් එකේ පාට වෙනස් වෙන්න කළු වෙනකන් තියන්නේ නැහැ. ඒ ටික ඔක්කොම මික්ස් කරලා ඊට පස්සේ ඒකට දාගන්නවා තම්බගත්ත දෙල් ටික. ඒ වගේම වේලිච්ච මිරිස් කරල් දෙකකුත් දාගත්තා. මේකට මම අර තව ලස්සන පාටක් එන්න තැඹිලි පාටත් එක්ක රතු පාට එහෙම එන්න වේලිච්ච මිරිස් කරලුත් කැමති නම් ඔයා එකතු කරගන්න. ඒ වගේම තව උඹලකඩ ටිකකුත් දාගත්තා. ඒක මට මුලින් කියන්න අමතක වුණා. ටෙම්පරාදුවට රතු ලුණු එහෙම එක්කම උඹලකඩ ටිකකුත් දාගත්තා. ඊට පස්සේ දෙල් ටික දාගෙන පොඩ්ඩක් මික්ස් කරගෙන ඒකට මම දිය කිරි ටික එකතු කරගන්නවා. දෙල් කිරි එකතු කරලා හොඳට මික්ස් කරලා ඊට පස්සේ මිටි කිරි අවශ්‍ය ගන්නට දාගන්නවා. දෙල් කියන්නේ හරි ඉක්මනට කිරි ටික ඒකට උරා ගන්න ඉක්මනින් ඩ්‍රයි වෙන එකක් නිසා ටිකක් හොදි ගතිය වැඩිපුර තියා ගන්නවා. නැත්තම් කන වෙලාව වෙනකොට මේක හරි කැතට එන්නේ ඔක්කොම දෙල් කෑලි වලට අල්ලගෙන නිකන් අර කෑලි වගේ පොල් කිරි ටික හිඳිලා වගේ එන්නේ. ඉතින් මම ටිකක් වැඩිපුර දාගන්නවා පොල් කිරි. දැනට මෙහෙම තිබුණාට කන වෙලාව වෙනකොට මේක හොඳට ගන්නට හිඳිලා එනවා. දෙල් එකේ ලුණු එහෙම බලලා ඉතින් ෆයිනල් මේකප් එකට කළු කුඩු ටිකක් උඩින් ඉහ ගන්නවා. එච්චරයි දෙල් එක. ඉතින් දෙල් එකේ පෙනුම මෙන්න මෙහෙම තමයි. තැඹිලි පාටට අන්තිමට ඔයාලට පේන්නේ මෙන්න මේ වගේ. ඊට පස්සේ තලපත් මාළු ටිකක් තිබුණා. හැබැයි ඒක ඇති වෙන්නම තියනවා කියලා මට හිතුන්නේ නැහැ. ඔක්කොටම බත් දෙන්න. ඒ වුණාට මම ඒක උයලා ගත්තා. දැන් වෙලාව පරක් වෙලා නිසා දවල්ට කන වෙලාවට දෙන්න ඕනි නිසා මම මාළු ටික ගොරක කෑල්ලක් සහ ලුණු දාලා වතුර පොඩ්ඩක් එක්ක විසිල් 3ක් 4ක් ප්‍රෙෂර් කුක් කරලා ගන්නවා. එතකොට මට හොද්ද ඉතුරු ටික ටෙම්පරාදු කරලා දාලා ගන්න
ගන්න විතරයි ඕනි. නැත්තම් ඉක්මනට ඉව්වහම මාළු එකේ රස අඩු වෙන නිසා ඒ වගේම පොඩි ටින් මාළු රසක් ගන්න ඕන නිසා මම ඒක ප්‍රෙෂර් කුක් වෙන්න දාලා ඒකේ අනිත් ටික හදා ගන්න හදන්නේ තෙල් ටිකක් රත් කරගෙන ඒකට දාගත්තා. ඉඟුරු සුදුලුණු රම්පේ කරපිංචා බීලුණු වගේ දේවල් ටිකක්. ඒ වගේම එනසල් කරාබු නැටි ටිකකුත් මේකට මම එකතු කර ගන්නවා ටෙම්පරාදුවට. ඒක ටිකක් ටෙම්පරාදු වෙනකොට ඒකටම දා ගන්නවා අමු 3-5 කුඩු තේ හැඳි 2ක් විතර වගේ සහ මිරිස් කුඩු තේ හැඳි 1/4ක් විතර වගේ. මාළු එක මම රතු පාටට හදන්නේ. රතු කියන්නේ ගොඩාක් රතු නෙමෙයි, හැබැයි කළුවට නෙමෙයි. මිරිස් 3-5 ටිකක් බැදුනට පස්සේ ඒකට තඹගත්ත මාළු ටික දාලා මාළු ටික මික්ස් වුණාට පස්සේ අර තඹගත්ත වතුර ටිකක් දාලා පොඩ්ඩක් උතුරවගෙන බා ගන්න තියෙන්නේ. මාළු ටික තඹනකොට මම මේකට දාපු ගොරක කෑල්ලම මම මේ හොද්දටත් දා ගන්නවා. මොකද මාළු තඹපු වතුර එක හොඳට ඇඹුල් රස තියෙනවා. ඉතින් ඒ කෑල්ලම මේකට දාගත්ත තව අමතර වැඩිපුර ඇඹුල් රස අවශ්‍ය නැති නිසා. ඔයාලට කැමති නම් මේකට ගම්මිරිස් කුඩු ටිකකුත් තව දා ගන්න පුළුවන්. හැබැයි මම මිරිස් කුඩු ගොඩක් දැම්ම නිසා ගම්මිරිස් තව දැම්මේ නැහැ. එහෙම වුණොත් රස සැර වැඩි වෙනවා අපේ අයට කන්න බැරි වෙන නිසා. මාළු එකත් ඉතින් ලෑස්ති ඔන්න ඔය පාටට තමයි ආවේ. ඒ අතරේ මම රයිස් කුකර් කප් 5ක් විතර හාල් සෝදලා රම්පේ ලුණු ටිකක් දාලා ඒක උයා ගන්නවා. මෙන්න මේ හාල් මැස්සෝ එක මම අර තෝක්කු ස්ටයිල් එකට හාල් මැස්සෝ එක හදාන්නම් කියලා හිතුවා. එතකොට තෙල් ප්‍රමාණය ටිකක් අඩු වෙන නිසා මේ මං හාල් මැස්ස සෝදලා අරන් ලුණු වතුර එකක දාලා තිබ්බා. මෙහි හාල් මැස්සෝ වල ලුණු නැහැ. ඉතින් ඉව්වහම රස නැහැ. අර වෙනම ලුණු දැම්මට ඉතින් ලුණු වතුර එකක දාලා තිබ්බාම හොඳ රසක් එනවා. ඒක ඊට පස්සේ සෝදන්නේ වතුර ටික බේරලා ගන්නවා. තෙල් ටිකක් රත් කරගෙන ඒකට හාල් මැස්ස ටික දාගන්න. මේ හාල් මැස්ස ටික මම පොඩ්ඩක් චොප් කරලා ඒ කියන්නේ හාල් මැස්ස ටික පොඩ්ඩක් කෑලි වෙන්න කපලා තමයි අරගෙන තියෙන්නේ. මොකද මේක පොඩි චට්නි කතියකට වගේ හදන්න නිසා පොඩි හින්දුමක් වගේ අර වෙනදට අපි තෙල් දානවා වගේ නොවන නිසා තෙල් එකට හාල් මැස්ස ටික දාගෙන විනාඩි 10ක් 15ක් විතර හාල් මැස්ස ටික හොඳට මේක ක්‍රිස්පි වෙන්නේ නැහැ. මොකද තෙල් පොඩ්ඩක් දාන නිසා සහ මේ වගේ බදින නිසා හාල් මැස්ස ටික මෙන්න මේ වගේ තැම්බිලා වගේ එන්නේ. මේ ගානට හදා ගන්නවා. ඊට පස්සේ මේකට මම එකතු කර ගන්නවා මේකෙදි ඔයාට ලැබෙන ලොකුම වාසියක් තමයි ඔයාලඟ තියෙන බීලුණු එහෙම පොඩ්ඩයි නම් මේ විදිහට කපලා දැම්මහම ඒක ගොඩාක් පෙනුමට එනවා. මම දාගත්ත සුදුලුණු දෙකක් විතර චොප් කරගෙන අවු මිරිස් කරල් 3ක් විතර රම්පේ කරපිංචා ටිකක් ඒ වගේම බීලුණුත් අර දිගට හීනිවට නෙමෙයි කපලා තියෙන්නේ චොප් කරලා තමයි අරගෙන තියෙන්නේ කොටු වගේ වෙන්න. චොප් කරලා දැම්මහම මේකේ ප්‍රමාණය ගොඩාක් ඔයාලට පේනවා මෙන්න මේ වගේ. ගොඩාක් ප්‍රමාණය වැඩි වෙනවා. ලුණු නැති වෙලාවක මේ එකක් හදාගන්න මටත් අද ලුණු ටිකයි තිබුණේ. ඒ වගේම හොඳට ඉදුණු තක්කාලි ගෙඩියක් මේකට දාගත්ත පොඩිවට කපලා මම මේ අවුරුද්දටම හාල් මැස්ස තෙල් දාන්නේ. දැන් මේ මාසේ කියන්නේ මාස 6කුත් ගිහිල්ලා. ඉතින් මේ වගේ හාල් මැස්ස ටිකකට තක්කාලි දැම්මා කියලා ඔයාට ගල් හැදේ කියලා හිතෙනවා නම් ඔයා මේක බලන්නවත් එපා. ඉතින් ඔයා දවස් 365ම හාල් මැස්ස කන කෙනෙක් නම් එහෙම තක්කාලි දාලා කන්න එපා. ඉතින් අපි මේ වගේ ඉඳ හිට කනකොට තක්කාලි ටිකක් නොදැම්මොත් මට ඒ හාල් මැස්ස රස නැහැ. ඉතින් මම දානවා. ඔයා නොදාන කෙනෙක් නම් නොදා හදන්න. මිරිස් කුඩු ටිකක් දාගත්තා. ඒ වගේම සියඹලා ඇට දෙකක විතර ඉස්ම ටිකක් දාගත්තා. දාගෙන මේක මේ වගේ හොඳට මික්ස් කරලා ලුණුත් දාගන්න. පියන වහලා ඊට පස්සේ මේ ඔක්කොම දේවල් ටික සොෆ්ට් වෙලා එනකන් තක්කාලි බීලුණු ඒ වගේ දේවල් සොෆ්ට් වෙලා ලස්සන පාටක් එනකන් මේක ලිපේ තියාගන්න ඕනි. මෙන්න මේ වගේ අර දාපු සියඹලා ඉස්ම ටික හිඳිලා ඒ ටික හාල් මැස්සන්ට අල්ලගෙන මෙන්න මේ වගේ ඇවිල්ලා තියෙනවා. මේ වෙලාවට බලලා ඔයාගේ රස අනුව තව ලස්සන වෙන කෑලි මිරිස් ටිකක් එතකොට ලුණු මදිනා ලුණු ටිකක් දාගෙන ලිප ඕෆ් කරන්න. ලිප ඕෆ් කරලා දෙහි අඹුල් ටිකක් දාගන්න. මේක හරීම රසයි. සාමාන්‍යයෙන් හාල් මැස්ස තෙල් දානවට වඩා ඒ ප්‍රමාණය වැඩිපුර ගන්න ඕන වුණ වෙලාවට ඔයා ළඟ හාල් මැස්ස ලුණු හිම අඩු වෙන්නම් තියෙන්නේ මේ ක්‍රමය ඔයාට ගොඩාක් හොඳ ක්‍රමයක්. ඉතින් මේක තමයි මේකේ